දැන් මේකට මන්දිනවා අපි. පීඩන රටා. ඒ කියන්නේ පීඩන තරංග රටා. පීඩනයක් කිව්වහම දැන් මෙතනදී මේක කම්පණය වෙන්නේ නැත්තේ ළමයි මෙතන පීඩනය වැඩි හින්දා. හරිද? මෙතනදී මේ අංශුවට කම්පන වෙන්න අමාරු මෙතන පීඩනය වැඩි හින්දා. ඒකයි මෙතනදලා ඉන්නේ. දැන් මේ වගේ තැනක් ගත්තොත් එහෙනම් පීඩනය අඩු හින්දා තමයි මෙයාට හොඳටම කම්පන වෙන්න පුළුවන්. මෙතනත් එහෙම මෙතනත් මෙයාට හොඳට කම්පන වෙන්න පුළුවන් වෙලා තියෙන එතන පීඩනය අඩු වෙන හින්දා. හරිද? මෙතන ගත්තොත් එහෙනම් මෙයා හොඳට කම්පන වෙලා. එහෙනම් මොකක්ද වෙන්නේ? එතන පීඩනය අඩුයි. මෙතන ගත්තොත් එහෙනම් මෙයා කම්පන වෙලා නැහැ. ඒ කියන්නේ එතන පීඩනය ගොඩක් වැඩි. ඒව දෙපැත්තෙම ප්‍රෙස් කරනවා. කම්පන එපා කියලා තද කරගෙන ඉන්නේ. එල මෙතන ගත්තොත් එහෙම හොඳට කම්පන වෙලා දෙපැත්තට. ඒ කියන්නේ මෙතන පීඩනය සෑහෙන්න අඩු තැනක්. රයිට්. එතකොට පීඩනය කියන එක අඳිනකොල්ල මේකෙම අනිත් පැත්ත. උදාහරණයක් විදිහට මෙතන පීඩනය ගොඩාක් අඩුයි. ඒ කියන්නේ බිඳුවයි. මෙතනින් අපි ගන්න පීඩනය අඳින්නේ මෙන්න මේකට අදාළව ඔය මැද්දෙන් අඳින්න. එතකොට මැද්ද තමයි නිකන් x අක්ෂය වගේ යන්නේ. y අක්ෂය පීඩනය නම් කරනවා කියන එහෙනම් මෙතන පීඩනය ඇත්තෙම නැහැ වගේ. හරිද? ඒ හින්දා තරංගයට හොඳට කම්පන වෙන්න පුළුවන්. මෙතනත් මෙතන පීඩනය ඇත්තෙම නෑ වගේ හොඳට කම්පන වෙන්න පුළුවන්. මෙතන පීඩනය ඇත්තෙම නෑ වගේ හොඳට කම්පන වෙන්න පුළුවන්. හරිද? හැබැයි දැන් මෙන්න මේ වගේ තැනක් ගත්තොත් එහෙම පීඩනය උඩරිම මේ තද කරලා ඉන්න කම්පන වෙන්න එපා කියාගෙන ඉන්න. හරි එතකොට මේ වගේ තැනක පීඩනය ගොඩක් වැඩි. මේ වගේ තැනකදී පීඩනය ගොඩක් වැඩි. මේ වගේ මෙතනත් එහෙම කම්පන වෙන්න එපා කියලා තද කරගෙන ඉන්නේ. හරිද? මෙතනත් එහෙම කම්පන වෙන්න එපා කියලා තද කරගෙන ඉන්නේ. එහෙනම් ඒ වගේ තැන්වල පීඩනය ගොඩක් වැඩි. ඒතර පීඩනය කියන එක මම යන්දොත් එහෙම පීඩනය විචලනය යන්දොත් එහෙම මෙන්න මෙහෙම මෙන්න මේක යා කරන්න. දුන්නොම යා කරන්න. ඔන්නෝම යා කරන්න. රයිට්. ඔන්නෝම යා කරන්න තියෙන්නේ. නිල් පාටින් මම ඇඳලා තියෙන පීඩනය විචලනය විදිහට. ඒතර මොකක්ද වෙන්නේ? නිල් පාට එක්කෙනා මේ මෙතනදී දැන් මේ වගේ තැනක් ගත්තොත් මේ උඩරින් තියෙනවා. ඒ කියන්නේ මොකද? එතනදී පීඩනය ගොඩක් වැඩි තද්ද කරගෙන උඹ කම්පන වෙන්න එපා කියන ඉන්නේ. හරිද? දැන් මේකට තනියෙන් අඳින්න බෑ. දැන් මෙයාගේ එකට දැන්දොත් එහෙම මොකද්ද? මෙතන වගේ යන්දොත් එහෙම මෙතනදී මේ මෙන්න මේකෙන් ගන්න. හරිද? මේකනේ x අක්ෂය වගේ කියලා හිතන්න. හරි. එතකොට මේ කම්පන වෙන්න දීලා හොඳට. ඒ කියන්නේ පීඩනය ඇත්තෙම නෑ වගේ. මෙතනදී හොඳට කම්පන වෙන්න පුළුවන්. හරිද? මෙතනත් පීඩනය ඇත්තෙම නෑ වගේ. දැන් මෙතන ගත්තොත් ඒක තද්ද කරගෙන කම්පන වෙන්න එපා කියන පීඩනය මෙතනදී උඩරිමයි. හරිද? මෙතනත් එහෙම කම්පන වෙන්න එපා කියන පීඩනය උඩරිමයි. එහෙනම් රටා වෙනවා ළමයි මෙන්න මේ විදිහට. හරිද? එතකොට ඔන්න ඔය වගේ තමයි එන්නේ. මෙන්න මේ වගේ. හරිද? රයිට්. පැහැදිලිද? ඊළඟ මෙතනට ගියොත් එහෙම මෙතන ගියොත් මේ බලන්න මේ දැන් දෙවෙනි පාරිතාණය කියන්නේ දෙවෙනි කොපියට ගියොත් එහෙම බලන්න මේ මෙතනදී පීඩනය ඇත්තෙම නෑ වගේනේ. පීඩනය ඇත්තෙම නෑ වගේ. මෙතන පීඩනය උඩරිමයි මේ තද කරගෙන ඉන්නේ කම්පන වෙන්න එපා කියන්නේ. මෙතන පීඩනය ඇත්තෙම නෑ වගේ. මෙතනදී උඩරිමයි. ඇත්තෙම නෑ වගේ උඩරිමයි. හරිද? ඇත්තෙම නෑ වගේ. එතකොට එතනට අදාළව ගත්තොත් එහෙම නිල් පාටින් අඳින පීඩනය හරිද? ඔන්න වගේ එකක් කියන්නේ. පැහැදිලිද? මෙතන එන තනින් අඳින්න බලන්න පීඩනය විචලනය වෙන විදිය. පීඩන රටාව අඳින්න බලන්න. එතන මෙතනට. මැද්දෙන් ගත්තා. හරිද? මට කලින් අඳින්න. එතන මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මේ කම්පන වෙන්න දීලා හොඳටනේ. එහෙනම් පීඩනය අඩුයි තද කරගෙන නැහැ. මෙතනින් දෙපැත්තෙන් තද කරගෙන එපා කියාගෙන පීඩනය වැඩි මේ තැන්වලදී. මේ තැන්වලදී පීඩනය ගොඩක් වැඩි එපා කියන්නේ තද කරලා. මේ තැන්වලදී පීඩනය නැහැ. කම්පන වෙන්න දීලා. කම්පන වෙන්න දීලා. නෑ. ඒතර ඔඩි ගියා කරොත් වෙන්න මෙහෙම එකක්. රයිට්. ඔන්න. හරි. දැන් තේරෙනව නේද පීඩන රටාවක් ඇඳගන්නේ කොහොමද කියන එක? හරි. ඔන්නෝමයි ළමයි පීඩන රටා ටික විචලනය වෙන්නේ තරංග රටාවත් එක්ක. හරිද? මෙතනට ගත්තොත් එහෙම මොකද්ද නේ එහෙනම් මෙතනදී පීඩනය ඇත්තෙම නැහැ වගේනේ. මෙතනදී උඩරිමයි. එතකොට මෙන්න මෙහෙම එකක් තමයි ඇඳ වෙන්න ඕනේ. හරිද? හරි රයිට්. ටක් ගාලා ඔන්න ඔය ටිකත් අඳින්න. ඇඳලා ඉවරලා එතකොට මේක මේක මෙහෙම මේක වෙන පාටකින් ගන්න හොඳයි. අර පාටම ගන්න එපා. අර පාටම ගන්න එපා. හරිද? එහෙමම යන්න. 2011 එකේ 22 වෙනි ප්‍රශ්නට යන්න.
හරිද 22 වෙනි එකට ගිහිල්ලා 22 කරන්න ඉතින්. හරි 22ට උත්තරයක් දාලා මම ටක් ගාලා මෙන්න මේ ප්‍රශ්නෙට. 2011 22 වෙනි ප්‍රශ්නේ. හරිද ඔන්නෝකට උත්තරයක් දාන්න. හරිද ඕනම එකක් ඇඳ ගන්න පුළුවන් නේ ඔය ටික සමීකරණ ටික ලියා ගන්න පුළුවන්. දැන් ඔය විදිහට ඔයගන්ට ඕන නම් නලයක අර තන්තුක තරංගලට වුණක් ඇඳ ගන්න පුළුවන් දැන්. හරිද? ඒ ටික අපි ඒකට අදාළ ප්‍රශ්නයක් ආවහම කරමු. මම හිතනවා දැන් ඒකත් පුළුවන් කියලා. කලින් බැරිලා හිටිය ළමයිටත් දැන් පුළුවන් ඉතින්. තනියම වුණත් ඇඳ ගන්න. හරි ඉක්මනට උත්තරයක් දාන්න. මේකෙදි කියනවා ළමයි රූපවල ඊතල වලින් හරිද පෙන්ලා තියෙන රටාවට ඒ කියන්නේ මොකක්ද හරියට පෙන්ලා තියෙන්නේ කියලා ඉතින් ඔය අහන්නේ. හරිද? එතකොට අණු වල විස්ථාපනය සම්බන්ධ ප්‍රකාශනයක් අහන්නේ. හරි එතකොට බලන්න දැන් දෙවෙනි එකේ දැන් මොකද්ද නීතිය? දැන් මේක මොකද්ද මේක ඇවිල්ලා එක පැත්තක් වැහිච්ච නල යන්නේ. එක පැත්තක් වහිච්ච නල. එක පැත්තක් වැහිච්ච නල කියන්නේ මෙන්න මේවා. මේ වලදී මොකද්ද නීතිය? වැහිච්ච කෙලවරට වැහිච්ච කෙලවර කියන්නේ මෙන්න මෙතන ඉන්න කෙලවර කියන්නේ මොකක්ද? කම්පන වෙන අමාරු වෙන්න ඕන. ගොඩාක් එයා කම්පන වෙනවා තියෙන බෑ. ගොඩක් දඟලන්න බෑ එයාට. එයාගේ දැඟලීම බිඳුවක් වෙනවා. එයා ඒ කියන්නේ එක තැනකට වෙලා ඉන්නවා වෙන්න ඕන. එතකොට මේ වලින් බලන්න පළවෙනි පොයින්ට් එක තමයි උත්තර හලන්න තියෙන හොඳම විදිය තමයි උත්තර හලන්න පුළුවන් ඔයාට මේ යටම හරිය බලන්න. කියන්නේ වැහිච්ච හරිය බලන්න. වැහිච්ච හරියෙන් හරිද? ඔන්න වැහිච්ච හරිය දෙනවනේ. ඔන්න වැහිච්ච හරියෙන් වැහිච්ච හරිය දෙනවනේ. වැහිච්ච හරියෙන් කම්පන වෙලා නැත්තේ කවුද කියලා බලන්න. දැන් පළවෙනි එක්කෙනා කම්පන වෙලා නැහනේ. එහෙනම් ඒක ඒ කියන්නේ අපිට ඒක ඒ සාධකයේ සලකලා එයාව අයින් කරන්න බෑ. හරිද? දෙවෙනි එක්කෙනා කම්පණය වෙලා. එහෙනම් ඒ සාධකයේ අනුව මෙයා වැරදි. දෙවෙනි එක්කෙනා වැරදි. හරි දෙවෙනි එක්කෙනා වැරදින්න ඕනේ. දෙවෙනි එක්කෙනා වැරදි. දෙවෙනි එක්කෙනා වැරදි. හරිද? රයිට්. මෙයා වැරදි. ඊළඟට තුන්වෙනි එක්කෙනාට ගියාම එයා කම්පණය වෙලා නැහනේ. එතකොට අර මෙතන කම්පණය වෙන්න බෑ කියන එකට 3 හරි. ඒකට විතරයි හැබැයි අනිත් තව සාධක තියෙනවා. හතරවෙනි එක්කෙනාගේ අක කම්පණය වෙලා වැරදි. පස්වෙනි එක්කෙනා කම්පණය වෙලා නැහැ. අවුලක් නැහැ. එතකොට මේක කොහොමත් හරියන්නේ 1යි 2යි 4යි ඒක විතරක් ගත්තාම වැරදි. හරිද? මම ඔයගලන්ට ගෲප් එකට දාලා තියලා මම 2011 පේපරේ මම මේ කරන්නේ. 11 පේපරේ තීරි මතක් කරන ගමන් කරන්නේ ගෲප් එකෙන් ගන්න. ඊට පස්සේ නැති ළමයා මගෙන් WhatsApp එකේ මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න හොයාගන්න බැරි නා. ඊට පස්සේ දැන් ඔන්න එකක් හරි. ඊළඟ නීතිය මොකක්ද? මේ විවෘත පැති ටික තියෙනවානේ. විවෘත පැති ටික. ඒ විවෘත පැති ටික හොඳට කම්පන වෙන්න පුළුවන් වෙන්න ඕනේ. විවෘත තැන් දෙකට හොඳට කම්පන වෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ওই තුන් දෙනාගේ ඒක බලන්න ඊට පස්සේ. පළවෙනි එක්කෙනා මොකද කරලා තියෙන්නේ? විවෘත තැන කම්පණය වෙලා නෑ ඩොට් එකක්. වැරදි. හරිද? එහෙනම් වැරදි. ඊළඟට මේ දෙන්නගේ දෙකේම විවෘත තැන කම්පණය වෙලා අවුලක් නෑ. 3 සහ 5 ඒක හින්දා අයින් කරන්න බෑ. හැබැයි එක ඒකින්ද අයින් කරලා දාන්න පුළුවන් වැරදි. තව මොකක්ද බලන්න පුළුවන් අපිට? ඊළඟ ළමයි තරංග රටාව බලන්න ඕනේ. ඒගොල්ලෝ කියන්නේ මොකට අනුව කියලාද? හරිද? එක පැත්තක් විවෘත එක්කෙනෙක්ගේ මේ බලන්න. මේක දෙනවා පළවෙනි උපරිතාණය. පළවෙනි උපරිතාණයට හරියන විදිහට. ඒතර පළවෙනි උපරිතාණයට හරියන විදිහට අංශුන්ගේ කම්පනය. ඒ කියන්නේ කම්පන වෙන්න පුළුවන් පරාසය උතනදී පෙන්වන්නේ. කම්පන වෙන්න පුළුවන් පරාසය. තුන්වන උපරිතාණය නේ දෙවෙනි උපරිතාණය මොකක්ද? පළවෙනි උපරිතාණය නේ. පළවෙනි උපරිතාණය කියන්නේ මේකනේ පළවෙනි ළමයා. එතකොට මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. හරිද? මෙතන තියෙන අංශුවකට හොඳට මේ වගේ පරාසයකට යන්න පුළුවන්. මෙතන ඩොට් එකක් තියෙනවා. ඊළඟට ආයි මෙතන ඩොට් එකක්. මෙතන කම්පන වෙන්න පුළුවන් පරාසයක් තියෙනවා නෝ තියෙනවා. හරි. කොහොම තමයි තියෙන්න ඕනේ. රයිට්. එතකොට දැන් තුන්වෙනි එකෙන් අපි යන්දොත් එහෙම. තුන්වෙනි එකට හරියන්න යන්දොත් එහෙම මේකෙදි මෙහෙමයි. මේක අර කම්පන වෙන්න පුළුවන් කියන එක තව පොඩ්ඩක් කොටස් වල කඩලා තියෙනවා. ඒ කියන්නේ මැද්දින් එක්කෙනාට හොඳටම කම්පන වෙන්න පුළුවන් නේ. මැද්දින් එක්කෙනාට ඔන්න ඔය ගානට කම්පන වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ වගේ පරාසයකට. මෙතන පැතිරීම මෙන්න මේ වගේ නම් මෙහෙට යන්න මොකක්ද වෙන්නේ? පැතිරීම අඩු වෙනවා. හරිද? මෙන්න මේ විදිහට දෙපැත්තට ගත්තොත් මේ මෙයාට මෙච්චරයි. මෙතන එක්කෙනාට ඔන්න ඔය වගේ උඩකට යන්න පුළුවන්. හරිද? ඕකම සිරස් පැත්තට හිතනවා ඉතින්. පැතිරීම කියන එක. ඒතර ඔන්න එන්න මැද්දදී ගොඩක් යන්න පුළුවන්. දෙපැත්තදී ඊටට අඩුයි. මෙතනදී ඩොට් එකක්. හරිද? මෙතන ගත්තොත් මෙතන මැද්දට හරියන්න චුට්ටක් හොඳට තියෙන්න ඕනේ. එතකොට මේ වගේ තැනක් ගත්තොත් මීටට පොඩ්ඩක් අඩුවෙන් තියෙනවා. හරිද? ඔන්න ඔහොම එකක් තියෙනවා. හරි. එතකොට ඔය විදිහට තියෙන මොකේද?
පස්සන එක ගත්තොත් එහෙම තියෙනවාද එහෙම පස්සන එක ගත්තොත් එම එක දිගටම කම්පන වෙලා හැම එකම එහෙම තියෙන බෑනේ මැද්ද කම්පනයච්ච නැතිගත් තියන්නත් තොරම යෝගේ කම්පනච්ච නැති ඩොට්ට තියන්නත් තොර තොට පස්සන එක හෙම කම්පනච්ච නැති දෙනක් පෙන්ලනෑ පලින පිතනතාල එහින්ද පස්සනක වැරදි කම්පනලා නැති දෙනක් පෙන්ලන එකන පිරණ වැඩි ස්ථානයක් පෙන්ලන පිරණ වැඩි ස්ථානයක් තුන්ගෙන එක පෙන්ල තියෙනවා සහ මෙතනති උපරිමෙන් තිර මෙතන උපරිමෙන් තියෙනවා මේ තැකනති ටඩ අඩුවෙන් පෙනල තියෙන හරි තොට එහින්ද තුන්ගෙන එක හරියන්ඩුව හරි එතවට එහෙම තමයි වෙන්න නීතිටික මෙච්චරා ළමයි ඕකදී ඕක හරන්න පුළා ලේසිම්ම මේ තැන් හොඳට කම්පඩයන්න පුළුවන් හරිද මෙ නිල් පඩින තින් පීරණෙන් පීරණය මේ සෑහන අඩුයි මේ තැන්වේ ද හොඳට කම්පරන්න පුළුවන් මේ තැන්ගලති කම්පඩයන්න අමාරුයි එතොට පලි ප්‍රතානයකුහම මේ වගේ කොපි තුනත් තියෙන්න්න ඕන තකොට මෙන්න මෙතර කම්පනල නැතිවන පෙන්ල තීරන මෙතන කම්පනල නෑගල පෙන්නල තියෙන්න්නෝ එතකොට පස්සන එක පෙන්නල නැතිහින්ද එක වැරදි තුන්ගෙන තමයි හන්න හරි තොර ඕක හරි ඒකට පොඩ්ඩා විවරැක්වගේ ලියාගත්තනම් හරි අග යනක ලියන පයිනක් කනට පයිනෙක් කෙන අයින් අර සාධගනුව දැමන මේ විවරණක් කොනෙන්න අර පොයින්ස් එක දාගන්න හරි මෙතන විවෘති ස්ථාන හොඳින් කම්පනයෙන් නොන පීරණය සෑහෙන් අඩුයි සමුෘති ස්ථාන පීරණය සෑහෙන වැඩිහින්ද කම්පනයන්න බෑ හරි ඒ දෙකින් අපිට ටිකක් කන්න ප්‍රෝධම් පොයින්ස්ද ඉටවස්සේ අනිත්‍යයමනාද පයින ප්‍රතාන්නිකවා මූලිකතාවනය වගේ කොපි තුනක් එතවට මැද්ද කම්පනයන්න බැරිතනක් හරිචරයි මේ සාධකද විතරක් කලන අපි සැහන්ටයක් අයින් කරගත්තා ඉරවස ඉතුරු දෙක තුන සහ පහසන් සන්ධනය කර මෙන්න මේදියට තුනසා පහසන් සන්ධනයෙන් මෙතන මැද්ද ොට්ට නැති වෙනස ඉතර හරි ඒක වහට පශ්නටන ආන්ඩ ඔයන්ට දෝන තරම්ගලින් ලොකු දෙයක් සෙට්ටුනානේ ද මේ කෙනු තාම එක ප්‍රශ්නය අපි තීරි ඉරදුන් නැත් සුමට බිත්තියක් ළම සුමට බිත්තියක් කියල කියනමකද දැම් ගාන පටන්ග කියන සුමට බිත්තියක තමයි මේ තරන්ගේ වදින්න කියලා සුමට බිත්තක් කියන මේක ද ඔගොල ෆිල්ම් හෝල්ල එහෙම එක නොක හතර මෙහෙම දෝංකාරය කියන එකක් දෝංකාරය කියල එහෙකති වෙන්නේ අර ඉතා පොඩි කාලක් ඇදලු තරංගයක් ගිල්ල බිත්තෙදල අයව කනට හැ එතවට ඒ දෙක දෙකක් කියලට හඳුරගන්න බැරුනත එකළඟ කරන සද්දය අරගොලන අර ලොකු හෝල් ඒක නැත්තම පන්සල්ලල මනාද බුදු පිළිම වහන්සේ ඉන්න තැන්වලට හරද බුදු ගලට කියල්ලම කැහොත්තම රැකලගෙන සදයනක දෝංකාර තෝට මේ දැන් දෝංකාර අම කරන ෆිල්ම් හෝල්ල මේක රෙදි දාලාති නට ඔන්න වගේ නිය පොඩ්ඩක් සුමට නැති පෘෂ්ට පාවිච්චි කරන තොට ඒක දිවෙන්න මෙහෙමයි මෙහෙම එන්න තරන්ගයක් හද අප ශබ්ද තරන්ගයක් කියල තර අන්නයම් තරන්ගයක් කොහොම හොම කම්පනව හොම ඇවිල්ලා මේක වැදනොත් එහෙම දැ මෙතන උද හෝ මැදනොත්හෙම ගිල්ල මෙහෙමෙන මෙතන වදිනවා තමයි සිදුතරංග පරාර්ථනය වෙන්න පරාර්ථර නියමවලට අනුව ඒක අන්න අතරන්ගේකට පොදුයි හරිද මෙහෙමෙන වනං කිරණයක් මෙතන අබිලම්බයක් හදනවා එක අද අපිට කතාරන්න අපි ආලෝ තරංගලට දාලා විතරයි හැබේ සාමානයක තරංගොල තියෙන දෙ හරිද මෙතනදි හදනවනං අංශක තිහක් මෙ යන්නත් ඕන අංශක තිහෙකි හරිද ඔන්නම සින්න ඇත්තේ එතවට මෙතනති මෙහෙම දැම් මේක දැම් පුෂ්ටය ඔන්න හොම එකක් වුණොත්තහෙම මෙහෙම තරන්ගේමකද නොයා මෙවාගේ කණ තියෙන්නේ මෙන්න මෙතරන හරිද ඔය කණ තියෙන්නේ ඔන්න හොමන හරිද මේ පැත්තිදලා එනවා අන්නවාට එහෙන තරන්ග මොකරයක් එන මේ හරිදවාගේ හෙදුරට හෙනට හරික කියනකට ඇවිල්ල දැවා මෙහෙමනං ඉන්න මෙතන හදනවා අංචක ඉහක්කෙද හැතුත් එහෙම ආය යන ඔය කණගාවීම යන තුරට එකළඟ එකළඟ දෙපාරක් විතර හෙනවා සද්දේ එකළඟ දෙපාරක් එහෙන දොරමගත් දෙන්නේ ඒකවන මගේ කන දෙප එකළඟ දෙපාරක් වන මොකද එක දෝංකාර තර ෆිල්ම් හෝල ලෝක අමගන්න මෙන මේ වගේ ඒ පාච්චි කරන මේක සුමට පෘෂ්ටන් සුබට නැති පෘෂ්ටය පාචරුණොය වගේ හට බිත්තිය පොඩක් කඩුරු කඩුරු ස්භාව ඇත්තේ එකෙන් එන්නේ මෙහෙම ආවොත්තේම තරන්ගේ ශද තරන්ගයක්න මේ ළඟ ළඟ නෑවෙන හට ඔන්නහ මදින වෙදිලා මෙහෙම දිච්චෙක්ෙන යහම යන වෙන්න කොයි හරියන්නේ අනිතේ මත ළඟළඟ පරාර්ථනවන මීට තර කඩතුළු වගේ පාවිශත්වය ළඟළඟ පරාර්ථයන ළඟළඟ පරාර්ථයන ගහ මේ ශක්තිය හානිය
ශක්තිය හානි වෙලා ආයි ඒ සබ්දෙම කන්ට අන්දින chance එක අඩුයි. ඒ කියන්නේ එකම පොඩි කාලයක් ඇතුළත ටක් ගාලා කන්ට අන්දින chance එක අඩුයි. හරිද? එතකොට ගානගේ සුවඳ පුෂ්ඨයක් පාවිච්චි කරනවා කිව්වොත් මේකේ අදහස මෙහෙම එන තරංගය ඉතා හොඳින් පරාවර්තනය වෙනවා කියන එක. හරිද? රයිට්. එතකොට ඒකත් අවශ්‍ය නම් පොඩ්ඩක් ඔලුවට දාගන්න. මේව නම් ඔලුවට දාගන්න. වෙනම ලියන්න ඕනේ නැහැ. ගානකදී සුවඳ පුෂ්ඨයක් පාවිච්චි කරනවා කිව්වහම අර එකක් අර යාන්ත්‍රික ඝර්ෂණයේදීත් ඔක පාවිච්චි කරනවා. මෙතන සුවඳ පුෂ්ඨයක් කියන එක අදහස අර ඉතා හොඳින් තරංගය පරාවර්තනය වෙලා යනවා කියන එක කියන්න තමයි එහෙම කියන්නේ. හරි. රයිට්. එතකොට ඔන්න ඔය විදිහට සුවඳ පුෂ්ඨයක් නම් පාවිච්චි කරලා තියෙන්නේ සුවඳ පුෂ්ඨයක් නම් පාවිච්චි කරලා තියෙන්නේ ඇතිවෙන තරංගය ඉතා හොඳින් පරාවර්තනය වෙන්න ඕනේ. හරි. එතකොට ඔය වගේ සුවඳ පුෂ්ඨයක් නම් මොකක්ද කියන්නේ? මෙතන තනි සංඛ්‍යාතයකින් යුක්ත හඬක් දෙන ස්පීකරයක් තියෙනවලු. හරිද? ඒ කියන්නේ හර්ට්ස් 100 නේ හර්ට්ස් 100 දෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක අරන් යනවලු ඉස්සලාම ස්පීකරයක් තියෙනවා. පළවෙනිම එක්කෙනා ස්පීකරය. හරිද? ඔන්නෝම ස්පීකරයක් තියෙනවා. හරි. එතකොට ස්පීකරේ මොකද්ද කරන්නේ? ශබ්ද තරංග දෙනවා. හරිද? ඔහොම ශබ්ද තරංගයක් මේ ගිහලා වදිනවා. ඉතින් අපි ඒක එහෙම අඳින්නේ නැහැ. හරිද? බලමු මේ මොකද්ද කියන්නේ. මේ බිත්තියේ සිට ඊට පස්සේ කියනවා A සිට B දක්වා පීඩන වෙනස් වීම සඳහා සංවේදී ශබ්ද අනාවරකයක් අරන් යනවලු. පීඩනය සඳහා සංවේදී කියලා ලබයි. දැන් එතකොට මොකද්ද පොයින්ට් එක? දැන් මේ වගේ තැනකදී මෙයාට කම්පණය වෙන්න මොකක්ද වෙන්නේ? අමාරුයි. දැන් තරංගය රටාවෙන් දුත්තේ මෙතනදී කම්පණය වෙන්න අමාරුයි. මෙතන තියෙන අංශුන් කම්පණය වෙන අඩුයි. හරිද? මේ වගේ තැනක අංශුන් දැන් මෙතනින් එන්නේ තරංගය ඔන්න ඔහොම නේ යන්නේ. ඒතර මෙතනම තියෙන අංශුවත් කම්පණය වෙන අඩුයි. මැද තියෙන ඒවාට හොඳට කම්පණය වෙන්න පුළුවන්. මම මූලික තාවනයට යන්නොත් මූලික තාවනයට අදාළ යන්නොත් එහෙම වෙනවා. තරංග රටාව ඔන්න ඔහොම තමයි ඇති වෙන්න ඕනේ. අර මං කියලා දුන්න තර්කයෙන් ගන්න තියෙන්නේ. ඔක අර නලයක ඒ කියන්නේ වායු නලයක රටාවම කියල එකක් කරන්න එපා. ඔයාර කම්පනය වෙන්න පුළන් විදිහ එහෙම ඒකත් එක්ක ගන්න හිතර. හරි. ඔන්න වගේ රටාවත් තමයි තරංගය සඳහා තියෙන්න ඕනේ. එතකොට පීඩනය සඳහා සංවේදීකරණය අරන් යනවා කියන්නේ. පීඩනය සඳහා යන්න වෙන්න ඕනේ කොහොමද? එතකොට මේ තැන්වල කම්පනය වෙන්න අමාරුයි නම් මෙතන පීඩනය වැඩි වෙන්න ඕනේ. මෙතන කම්පනය වෙන්න ලේසි නම් මෙතන පීඩනය අඩු වෙන්න ඕනේ. එතන මෙතනයි වැඩි වෙන්න ඕනේ. ඔන්න ඔහොම. හරිද? එතකොට ඔන්න ඔහොම තමයි පීඩනය සඳහා. හරි. එතකොට මේ ඇවිල්ලා පීඩනය සඳහා. පීඩනය සඳහා. හරිද? ඊට පස්සේ කියනවා A සිට B දක්වා. ඒ කියන්නේ ළමයි ගානය විදිහට A කියන්නේ මෙන්න මෙතන. B කියන්නේ මෙන්න මෙතන. හරිද? එතකොට හරි. එතකොට A සිට B දක්වා පීඩනය සඳහා වෙනස් ඒ පීඩනය සඳහා සංවේදී කෙනෙක්. එතකොට යාට දැනෙන්නේ ශබ්දය නෙමෙයි පීඩනය. ඒ කියන්නේ පීඩනය සඳහා සංවේදී කෙනෙක් මෙතනින් තිබ්බොත් එහෙම එයා කියලා මෙතන පීඩනය සෑහෙන්න වැඩි කියලා. සෝරි අඩුයි කියලා. හරිද? ඔව් අඩු නෙමෙයි වැඩි කියලා. හරිද? පීඩනය වැඩි කියලා කියනවා. එතකොට පීඩනය සහ සංවේදී උපකරණය මෙතනින් තිබ්බොත් එහෙම එයා කියනවා පීඩනය සෑහෙන්න අඩුයි කියලා. මෙතන නම් ගියොත් එහෙම කියන ඔන්න එන්න පීඩනය වැඩි වෙලා මෙතනදී උපරිමයක් තියෙනවා කියලා කියනවා. හරිද? අන්න එහෙමයි. පීඩනය සහ සංවේදී කියන්නේ මෙතනදී පීඩනය උපරිමයි කියනවා. ඊට පස්සේ එන්න අඩු වෙලා බිඳුවක් එනවා කියලා කියනවා. ඊට පස්සේ ආයි බිඳුව ඉඳලා එන්න වැඩි වෙලා වැඩි වෙනවා කියලා කියනවා. පීඩනය සහ සංවේදී කියන තමයි අරන් යන්නේ. එතකොට එයා මොකද්ද? බිත්තියේ ඉඳලා මීටර් 2කදී අවමයක් අනාවරණය කරනවලු. හරිද? බිත්තියේ ඉඳලා මීටර් 2කදී අවමයක්. එහෙනම් ළමයි මීටර් 2 කියන්නේ මෙන්න මෙතන. පීඩනය සඳහා සංවේදී එක්කෙනා අවමයක් වාර්තා කරනවලු. බිත්තියේ ඉඳලා මීටර් 2කදී. ඒ කියන්නේ මෙන්න මෙතන වෙන්න ඕනේ. ඔන්න උතර වෙන්න ඕනේ. හරිද? ඔන්න උතර. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ශබ්දයේ ධ්වනි වේගය 320ක් නම් ස්පීකරේ නිකුත් කරන සංඛ්‍යාතය මොකක්ද කියලා.
හරි එතවට මෙච්චර ළමයි ඔය පීඩනය සතා සංවේදයක් ඇතර පීරණය කියන එක්ෙන අවමයක් වාර්තා කරනවා මෙතනදී. එතවට අපි තරංග රටාවට දාලාගත්තුත් එහෙම හරි තරංග රටාට දාලාගත්තුත් එහෙම මෙතැන්ට සෙට්ටෙන්න්න මොකක්ද ලැම්ඩගෙන් භාගයක් හරි මෙතැන්ට දාලා සෙට්ටෙන් ඕනේ ලැම්ඩගෙන් කොච්චරත්ද කියල බලා හරි මෙතින මෙතරදි ලැම්ඩගෙන් කොච්චරත්ද කියල බලා ලැම්ඩගෙන් කොච්චරත්ද භාගයක්ද හතරයකක්ද අන්න හෙම කියල හිත හරි ලැම්ඩගෙන් කොච්චරත්ද කියන එක බලන්න ඉට පස්ස ඕකත් එක්ක වී සමාන F ලැම්ඩ දාන්න වී කෙනෙක් කෙන දන්නවා තුන්සේ ඉස්සයින් සංඛ්‍යාතය දන්න නෑ ලැම්නට ප්‍රකාශනකවට මෙතැන්ට ඉඳමත මීටර් දෙකයි නම් ඒක ලැම්නට සමාන කරලා ගන්න පුළුව හරිද එච්චර ටක්ගල ගාන් ප්‍රයිගන් පා මෙත රූපතඳ ගන්න මෙතට මීටර් දෙක වෙන්නේ ඇයි කියන කලියන්න ඇය පීරණය සඳ සංවිධයක් කියන අවමයක් වාර්තා කරන මෙතරද ඒකන මෙතරන මීටර් දෙක නවා මෙන්න මෙතන ගැන හරිටම ඒ දෙන්න ගැප්පගෙන් බාග හරි එකත් එක රයි තොට ගැන මේදර ඉන්න ළම එකන කාලමට හතරක පර්තර හරි ඉක්මංකම්බන් උත්තරක්ග හරලම එතවට කොහොමද වෙන්නේ රයි් එත තරංගරටාගත්තොත්ය මෙහෙම එකක් නේද දැ මේ පීරණ විචන පිරණ අවමේ තියෙන මෙතන තරංගරටාගත්තොත්තය මෙහෙම එකක් තියෙන් හරි දොට සම්පූර්ණ තරංගයක් නාම කොදන්න ඕන සම්පූර්ණ තරංගයක් නා මේක මෙහෙම ඇවිට දවට ඔන්න එක ප්‍රශ් පන්දේ ගස ඔන්න හොම යන්න ඕන සම්පූර් තරංගයක් නා ඔන්න හොම යන්න ඕන හරි සම්මු තරංගයක් නා ඔහොම යන්න ඕන මෙන්න මෙහෙම තියෙනවා දොට එහෙම නෑන හරි මේටික එනම් තරන්ගෙන් භාගයක් එක රවමක් ඇන්දොත්තේ රවමි උරටි මේටිකල තරන්ගෙන් ඉතුරුටි හරන තොට මේටිකල ලැම්ට වෙදීම් භාගය මේටික ලැම්ට බෙදීම් භාගයයි ඒකනුත් භාගයක් තම මීටර දෙකයන් එක ඒකනු බයිකන් කොච්ච ලැම්ට බෙදීම හතරෙන් එක මිටිය ලැම්ට බෙදීම හතර එක ලැම්ට බෙදීම හතර ලැම්ට බෙදීම හතර තමයි මෙතන මීටර් දෙකට සමාන වෙන්න එන ලැම්ඩ කියන්න ළමයි මෙතනදී හතරවටත් දෙක කියන්නේ අට්ටයි මේ ගොඩක්කයට සමහරයට තේරෙන් නැති ප්‍රශ්නයක් ලේසි වගේ පෙවුණට බොරනම් බාන එක යාලුට දීලා කීදර කඩ උත්තර දෙනවද කිය මහගුද නෑ ධර්ම කියල දුන්න ටික හරිට තේරුම් ගත්තන එච්චරයි එතට විසවන එෆ්ලම්ඩ දාන්න තියෙන්නේ වීගන එක 320යි දීලා තියෙනවා F තමයි දන්න ඇත්තේ ලම්ඩ අටයි කියල දන්න දෙවල F සමානයි 320 බෙදීම 8 ඒ ඇන 40යි හර්ටස් ඔන්නමයි වෙ හරි ඉක්මට වැරදත් තිබ්බන හදාගන්නද මේ දෙක්කම දේමකක්ද පීරණය අඩුවම වාර්තා කරන්න තැන තම මීට දෙක් කියල කියන්න ගාන දෙච්චර ඇති එක හන් තරංග යන්න ගත්තා අද පීන තරන්ගේකට අපිට වීසවන ෆ්‍රන්න දාන්න බෑ තරන්ගයට දාන්න තරන්ගයට සූතිවම උත්තරය තෙච්චර හරි ඒත් හරන්න ඩන් කියල කියන් ඊලාහිට